සියල්ල යන කුමක්ද? බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුම් කළ දීලා තිබෙනවා සබ්බ සූත්‍රයේ සියල්ල කියන්නේ අසත් ඇසට පෙනෙන රූපයත් කනත් කනට ඇසෙන ශබ්දයත් නාසයත් නාසයට දැනෙන ගඳ සුවඳත් දිවත් දිවට දැනෙන රසයත් කයත් කයට දැනෙන පහසත් මනසත් මනසට දැනෙන අරමුණුත් පමණයි. මහණෙනි සියල්ල යනු මෙයයි. තවත් සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුම් කළ දීලා තිබෙනවා. මෙය සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ ලෝක සූත්‍රයේ. මහණෙනි මම ඔබට ලෝකේ හට ගැනීමත් නැතිවීමත් දේශනා කරමි. දැන් ලෝකේ යන්නේ කුමක්ද? ලෝකය යනු බාහිර ලෝකය නොව ඇත්තටම මේ අපේ ආයතන හයත් ඊට පැමිණ අරමුණුත් එය තමයි ලෝකය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව. එම නිසා අපිට මේ දැන් බාහිර ලෝකය අවශ්‍ය නැහැ. අපේ සියලු අරමුණු සියලු පණිවිඩ සියලු හෝමාරු සියලු දේවල් සිදු වෙන්නේ මේ අපේ ආයතන හරහා. එම නිසා ලෝකය යන්නේ අපේ මේ ආයතන හය යට දැනෙන අරමුණු පමණයි. එමම සූත්‍රයේ ලෝක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අහනවා ලෝකයේ හට ගැනීම යන කුමක්ද? ඇසත් ඇසට පෙනෙන රූපත් නිසා ඇසේ විඥානය ඇති වේ. මේ තුනේ එකතුවෙන් ස්පර්ශය හටගනී. ස්පර්ශය හේතුවෙන් වේදනාව හටගනී. වේදනාව හේතුවෙන් තණ්හාව හටගනී. තණ්හාව හේතුවෙන් දැඩි ලෙස බැඳී යාම හටගනී. දැඩි ලෙස බැඳී යාමෙන් විපාක පිණිස කර්ම සකස් වේ. විපාක පිණිස කර්ම සකස් වීමෙන් ඉපදීම හටගනී. ඉපදීම හේතුවෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හිලීම් ආදී හටගන්නේය. මහණෙනි ලෝකයේ හට ගැනීම යනු මෙයයි. දැන් අපි පොඩ්ඩක් සලකලා බලමු අපේ අභ්‍යන්තර ආයතන 6 ගැන. පළමුව අප ඇස ගැන සලකා බලමු. මේ ආයතනය කෙසේද වැඩ කරන්නේ කියලා. පළමුවෙන් අපි ස්පර්ශය යන්නේ කුමක්ද කියලා සලකලා බලමු විස්තර වශයෙන්. ඇසට රූපයක් හමු වන විට අපිට ඇසේ විඥානය හට ගන්නවා. ස්පර්ශය කියන්නේ මේ තුනේ එකතුවක්. එනම් ඇසයි රූපයයි ඇසේ හට ගන්නා විඥානයයි එකතුව. ඒ තුනේ එකතුව කියන්නේ ස්පර්ශය. පාලියෙන් කියනවා නම් තින්නම් සංගති පස්සෝ. දැන් මේ ස්පර්ශය ආකාර 6කින් පවතිනවා. ඇසයි රූපයයි ඇසේ හටගන්නා විඥාන එකතු වුණාම ඇසේ ස්පර්ශය ඇති වෙනවා. කනයි ශබ්දයයි කනේ හටගන්නා විඥාන එකතු වුණාම කනේ ස්පර්ශය ඇති වෙනවා. නාසයයි ගඳ සුවඳයි නාසය හටගන්නා විඥාන එකතු වුණාම නාසයේ ස්පර්ශය හටගන්නවා. දිවයි රසයයි
දිවේ හට ගන්න විඥානය එකතු වුනහම දිවේ ස්පර්ශය හට ගන්නවා. කයයි පහසයි කය හට ගන්නා විඥානයයි එකතු වුනහම කය ස්පර්ශය හට ගන්නවා. ඒ වගේම මනසයි අරමුණයි මනසේ හට ගන්නා විඥානය එකතු වුනහම මනසේ ස්පර්ශය හට ගන්නවා. දැන් එකක් කිය යුතු තියෙනවා මේ ස්පර්ශය එක වෙලාවකට එකයි හටගන්නේ. එක අරමුණක් එක වෙලාවකට එක ඉන්ද්‍රියයකට සම්බන්ධ වීමෙන් ඒ විඥානය හට ගැනීමෙන් ස්පර්ශය එක පමණයි ඇති වෙන එක වෙලාවකට. දැන් මේ සියලු විඥාන ඇසේ කනේ නාසයේ දිවේ කයේ හටගෙන සියලු විඥාන මනසට නැවතත් ගෙන එනවා මනසේ අරමුණ හැටියට. එතකොට මේක මනසේ විඥාණයට සියලු විඥාන ගෙනවිලා මනසේ ස්පර්ශය හැටියට එකතු වෙනවා. තවදුරටත් අපි මේම ආයතන 6 වදගෙන හැටි ඉගෙන ගනිමු. දැන් මෙතන පෙන්වන්නේ වේදනා සංඥා සංඛාර යන තුන. මේ තුන ඇති වෙන්නේ ඇත්තටම ස්පර්ශයෙන්. දැන් ඇසේ ස්පර්ශයෙන් ඇති වෙනවා වේදනා සංඥා සංඛාර යන තුන. ඒ වගේම කනේ ස්පර්ශයෙන්, නාසයේ ස්පර්ශයෙන්, දිවේ ස්පර්ශයෙන්, කයේ ස්පර්ශයෙන් සහ මනසේ ස්පර්ශයෙන්. ඉස්සලා කිව්වා වගේම එක වෙලාවකට එක අරමුණයි එක ඉන්ද්‍රියයි වැඩ කරන්නේ. එම නිසා උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇසට රූපයක් පැමිණෙන විට අපේ ඇති වෙන්නේ ඇසේ විඥානය, කියන්නේ ඇසේ දැන ගැනීම. එතකොට ඇති වෙන්නේ ඇසේ ස්පර්ශය. එම නිසා ඇති වෙන්නේ ඇසේ ඇති වෙන වේදනාව, ඇසේ ඇති වෙන සංඥාව, ඇසේ ඇති වෙන සංකාර. තවදුරටත් අපි දැනගන්න ඕනේ වේදනා සංඥා සංඛාර මේවා එකිනෙකට අනුබල දිය හැකි බව. උදාහරණයක් වශයෙන් පෙන්වනවා නම් දැන් අපි ඉස්සෙල්ලා ගත්ත හැම ස්පර්ශයකම අපිට වේදනා සංඥා සංඛාර ඇති වෙන බව මේ යලිත් මෙතන පෙන්නනවා. ඒ වගේම වේදනාව සංඥාවට අනුබල දෙනවා. සංඥාව විසින් නැවත සංඛාර වලට අනුබව දෙන්න පුළුවන්. සංඛාර වැඩි වශයෙන් කියන්නේ මෙතන චේතනාව.